දැකලා තියෙනවද ෆිල්ම් වල වැම්පයර්ස්ලාට තියෙන පුදුම සල්ලි ගොඩක්. පුදුමාකාර ධනවත් පුද්ගලයන් තමයි නිකන් මෑන්ෂන්ස් වල ඉන්නේ ඒගොල්ලෝ නිකන්. ඒ හතර වටේ කවුරුත් නැහැ එච්චර සල්ලි දෙන මිනිස්සු. දැකලා තියෙන කට්ටිය සම්පූර්ණ. ඔයාලට සමාජයේ වැම්පයර්ස්ලා වගේ අංකල්ලා හම්බ වෙනවා. අපේ රටේ සමාජයේ රෝල්ස් රොයිස් එක එනවා. එච්චර වුණා නෑ අර කීප දෙනා ඉන්නේ තමයි ඔය කීප දෙනා ඉන්නේ එහෙම නෙමෙයි මං කියන්නේ. සාමාන්‍යයෙන් රේන්ජ් රෝවර් එක එනවා. බහිනවා. ලස්සන ඇඳුමක් ඇඳලා හරි පින් පාටයි තට්ටේ ඇවිල්ලා තට්ටේ දිලිසෙනවා. දැකලා තියෙන කට්ටිය අසන්න බෑද? දැන් ඔය ගාලු පාරේ යනකොට මම දකිනවා තඩි බිල්ඩින්. මගේ යාළුවෙක් කන දවසක් අඩෝ බලහංගුනේ බං මේවා තියෙන මිනිස්සුන්ට තියෙන සල්ලි. මේ බිල්ඩින් එක අයිතිකාරය බලහංගුනේ කොහමද පුදුම සල්ලි. ඔයාලා හිතනවද ගාලු පාරේ තියෙන එක බිල්ඩින් එකක්වත් මිනිස්සෙක් එක පරම්පරාවකින් අත්පත් කරගත්ත එකක් කියලා මම නම් හිතන්නේ. අර පොඩි එකේ බණගෙන දැක්කද? හොම්බට අයින් දෙනවා උගේ. දැක්කද ඒක? දැක්කද? දැක්ක කට්ටිය අසන්න බලන්න. යස්. අර ෆෝන් එකට ඇලෙනවා කියලා කියන්නේ. එනේ ඔයා දැකලා තියෙනවද වැම්පයර්ස්ලා ඉන්න ෆිල්ම්? නැත්තම් මූවීස් නැත්තම් ටීවී සීරීස්? මට කියන්නකො පොදුවේ වැම්පයර්ස්ලාගේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක් සාමාන්‍යයෙන් හැම ෆිල්ම් එකකම වගේ එයාලගේ තියෙන ප්‍රධාන ලක්ෂණ ටිකක් මට කියන්නකො බා. හරි. වේගය. වේගය ඒව නෙමෙයි. ඒව නෙමෙයි. නෑ. වයසට යන්නේ. හරි ඒකත් හරි. නෑ නෑ. ඔයාලා අධ්‍යයනය කරලා තියෙන වැම්පයර් කියන පුද්ගලයාගේ දේවල් නෑ. මවුලෙක් වෙනව නෑ. පිස්සුද නෑ. ඒක දත් නෑ එකක්වත් නෙමෙයි. ඕ එකක්වත් නෙමෙයි. ඔයාලා දැකලා තියෙනවද ෆිල්ම් වල වැම්පයර්ස්ලාට තියෙන පුදුම සල්ලි ගොඩක්. පුදුමාකාර ධනවත් පුද්ගලයන් තමයි නිකන් මෑන්ෂන්ස් වල ඉන්නේ ඒගොල්ලෝ නිකන්. ඒ හතර වටේ කවුරුත් නැහැ එච්චර සල්ලි දෙන මිනිස්සු. දැකලා දෙන කට්ටිය සම්පූර්ණ. ඒක කාරණය. දෙවෙනි එක තමයි ඒගොල්ලොන්ගේ පුදුමාකාර දැනුමක් තියෙනවා පහුගිය අතීතයේ සම්බන්ධයෙන් වර්තමානයේ සිද්ධ වෙන සිද්ධි සම්බන්ධයෙන් සමහරවිට ඒගොල්ලෝ අදහස් නිකන් ප්‍රෙඩික්ෂන්ස් කරනකොට මේක මෙහෙමයි වෙන්නේ කියලා කියනවා හරියට හරි. මොකක්ද සිද්ධිය? මොකක්ද සිද්ධිය කියන්නේ? සිද්ධිය තමයි වැම්පයර් කියන පුද්ගලයා මැරෙන්නේ නැති නිසා අවුරුදු ගාණක් ජීවත් වෙලා තියෙනවානේ. ඔයා හිතන්නකෝ වැම්පයර් තමන්ගේ ජීවිතේ මුල් කාලේ අපි හිතමුකෝ මැක්ඩොනල්ඩ්ස් එකේ වැඩ කරනවා රුපියල් නෙමෙයි අපි හිතමු ඩොලර් 100 පඩියට වැඩ කරනවා කියලා හිතන්නකෝ. දැන් ඌ අවුරුදු 1000 ගාණක් ජීවත් වෙලානේ. ඌට හැම මාසෙම හැම සතියෙම ඩොලර් 100 ගානේ හම්බෙලා ඌට තියෙන පුදුමාකාර සල්ලියක් දැන්. මොකද්ද වෙලා තියෙන්නේ? සාමාන්‍ය මිනිස්සුයෙකුට වඩා විශේෂ ජොබ් එකක් කරපේකවත් සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා විශේෂ ව්‍යාපාරයක් කරපේකවත් නෙමෙයි වෙලා තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ? පුදුම කාලයක් ගත වෙලා තිනවා. පොඩ සල්ලි හම්බෙලා ගොඩක් කල් ගිහිල්ලා තිනවා. ඔයාලට සමාජයේ වැම්පයර්ස්ලා වගේ අංකල්ලා හම්බෙනවා. අපේ රටේ සමාජයේ රෝල්ස් රොයිස් එක එනවා. එච්චර වුණා නෑ අර කීප දෙනා ඉන්නේ තමයි ඔය කීප දෙනා ඉන්නේ එහෙම නෙමෙයි මං කියන්නේ. සාමාන්‍යයෙන් රේන්ජ් රෝවර් එක එනවා. බහිනවා. ලස්සන ඇඳුමක් ඇඳලා හරි පින් පාටයි තට්ටේ ඇවිල්ලා තට්ටේ දිලිසෙනවා. දැකලා දෙන කට්ටිය අසන්න බෑ. කොහොමද එයා පෝසත් වෙලා තියෙන්නේ? කොහොමද එයා පෝසත් වෙලා තියෙන්නේ? එයාට කල්ගත වෙලා. එයා නිශ්චිත ධනයක් නිතර රැස් කර මොනවා වෙලා තියෙන්නේ? කල්ගත වෙලා. ඔයා ඒ ලෙවල් කරන ළමයෙක් විදිහට දැකලා කල්පනා කරොත් මම කවදා රේන්ජ් රෝවර් එකක් ගන්නද කියලා. මොකද වෙන්නේ? ඔයා හොඳට කල්පනා කරන්න. ඔයාටත් අර මිනිස්සයාට වගේ කල්ගත වුණොත් රේන්ජ් රෝවර් එකක් ගන්න පුළුවන්. හරිද? කාලය ගත වීම කියන එක හෙන ෆැක්ට් එකක්. හරිද? දැන් ඔය ගාලු පාරේ යනකොට මම දකිනවා තඩි බිල්ඩින්. මගේ යාළුවෙක් කන දවසක් අඩෝ බලහංගුනේ බං මේවා තියෙන මිනිස්සුන්ට තියෙන සල්ලි. මේ බිල්ඩින් එක අයිතිකාරය බලහංගුනේ කොහමද පුදුම සල්ලි. ඔයාලා හිතනවද ගාලු පාරේ තියෙන එක බිල්ඩින් එකක්වත් මිනිස්සෙක් එක පරම්පරාවකින් අත්පත් කරගත්ත එකක් කියලා මම නම් හිතන්නේ. තාත්තට සල්ලි තිබිලා 100ට සල්ලි තිබිලා පුතා තමයි බිල්ඩින් එක අරන් තියෙන්නේ. එතකොට අවුරුදු 300ක විතර හම්බ කරපු ධනයක් නැත්නම් අවුරුදු 300ක් විතර තිස්සේ බිල්ඩ් අප් කරගෙන ආපු බිස්නස් එක ප්‍රතිඵලයක් විදිහට තමයි එයා ගන්න බිල්ඩින් එක. ඔයාගේ තාත්තා රස්සාවක් කරනවා නම් අම්මා රස්සාවක් කරනවා නම් ඔයා ගෙදර ඉඳන් කල්පනා කරොත් එහෙම අඩේ මම කවදා ගාලු පාර බිල්ඩින් එකක් ගන්නද කියලා. එහෙම නෙමෙයි ඔයා කල්පනා කරන වෙනස් කරගන්න. ඔයාට බැරි වුණාට ඔයාගේ පුතාගේ පුතා සමහරවිට ගාලු පාර බිල්ඩින් එකක් ගන්න ඉඩ තියෙනවා. ඒ જાතිය ව්‍යාපාරයක් ඔයා බිල්ඩ් අප් කරන්න. මං කියන එක තේර කට්ටිය උසන්න බලන්න. කල්ගත වෙන්න ඕනේ. ඔයා නැති වෙයි අනාගතේට දෙයක් කරන්න. මරු එකක් ඈ. මේ කියන්නේ මරු එකක්. හරිද? නොලෙජ් කියන්නේත් ඔය වගේ එකක්. හරිද? මිනිස්සෙක් වයසට යනකොට ස්වභාවිකව අත්දැකීම් හරිද? සමහරවිට ස්වභාවිකව අපි හිතමුකෝ මේ දැනුම ලැබෙනවා. හරිද? එතකොට මිනිස්සු කරන පට්ට ගොං වැඩක් තමයි මම තමයි හොඳටම දැනුම තියෙන පුද්ගලයා
මගේ තරම් කාටවත් දැනුමක් නැහැ කියලා ඉවරලා ලේබල් එකක් ගහගෙන ගැම්මෙන් ඉන්න එක. ඔන්න අපේ කාලේ හිටිය එක්තරා X නැමැති ගුරුවරයෙක්. මම ඒ ගුරුවරයාගේ නම කියන්න කැමති නෑ. එයාට කරන නිකන් මෙතනකො නිකන් මේ භෞතික විද්‍යාව උගන්වපු ගුරුවරයෙක් ඈ. මම මේ කාටද කියන්න කියලා වෙලා මේක අහන කට්ටිය දන්නවා සාමාන්‍යයෙන්. කුරුණෑගල සර් කෙනෙක්. මං හරිය ගරු කරන හරිද? ඒ කාලේ හිටපු පට්ට එක්ස්පර්ට් කෙනෙක්. ඒ කාලේ හිටපු. හරිද? මේ එයා ළමයි මීට අවුරුදු 25කට 30කට කලින් පන්ති පටන් ගන්න තියෙන්නේ. ඒ කාලේ යා විවිධ රටවල් වල මොනවා කළාද? සංචාරය කළා. සමහරලාට විවිධ අන්න එහෙම තැන්වල ගිහිල්ලා විවිධ අත්දැකීම් ලබලා විවිධ දැනුම් සම්භාරයන් තියෙන මිනිස්සු ආශ්‍රය කළා. පන්ති ඇවිල්ලා එන පොරටෝක් එකක් වගේ කියනවා. අයිසි තමසලා දන්නවද මේ තමයි අයිසැක් නිව්ටන්ගේ ඇපල් ගහ. මේ බලන්න මම මෙතන ඉඳගෙන ඉන්නේ මේ අයිසැක් නිව්ටන් ෆොටෝ එකක් දාලා වෙන්නවා අපිට දැන් ප්‍රොජෙක්ට් එකේ. හරි? ෆොටෝ එකක් දාලා වෙන්නවා. හරි. එතකොට අනිත් ෆිසික්ස් ගුරුවරු මොකද කරන්නේ? චෝදනා කරනවා අප්පු අරයක අර නිව්ටන්ගේ ඇපල් ගහයි අනම්මනම් ලබ්බවලුයි පෙන්නනවා මොන පිස්සේ යකෙක් ඔයඩන් නෑනේ ළමයින්ට ඉගෙනුවා නම් හරිනේ කියලා. දෙපැත්තම හරි. එකක් තමයි අර එක්තරා එක්ස් නැමැති ගුරුවරයාගේ පැත්තෙන් එයා රටවල් වල සංචාරය කරලා ඉවරලා පුදුම අත්දැකීම් සම්භාරයක් අරගෙන ඇවිල්ලා ඉවරලා ඒ අත්දැකීම් නැති මිනිස්සුන්ට ඒක ට්‍රාන්ස්මිට් කරන්න හදන එක. මොන කාලේද මේ කරන්නේ මේ වැඩි? ඉන්ටර්නෙට් නැති කාලේ. මිනිස්සු අතේ ෆෝන් නැති කාලේ. මිනිස්සු අටපට්ටමින් බලන කාලේ. ලෝක සවාරිය. තමයි මේ ගුරුවරයා තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ළමයි එක්ක බෙදා හදාගන්න. ඒක පට්ට වැඩක්. හරිද? පට්ට වැඩක් ඒක නෑ කියන්නේ. සුපිරි වැඩක්. හරියට ඒ ගුරුවරයා සම්බන්ධයෙන් පැහැදිලිවමින් කවුරු කෙනෙක් අහන් හිටියනම් පුදුම අත්දැකීම් ගොඩන්නේ මේ සර්ට තියෙන්නේ. දැන් අනිත් භෞතික විද්‍යාව උගන්වන නිකන් රටකටවත් සමහර විට ඒ ගුරුවරයාට බැනපු අනිත් ගුරුවරුන්ට ඒ කාලේ බැන්නා. ඔය යක්කා පිස්සු යකෙක් කියලා බැන්න. බැනපු අනිත් ගුරුවරුන්ට සමහරලාවට ලංකාවෙන් එළියට අඩියක් තියන්න අවස්ථාවක් හම්බෙලාවත් නැහැ සල්ලිත් නැහැ ඒකට. එහෙම මේ ළමයි 50 පන්ති තියන අරුණ බයින්. වැඩන්නේ කියලා බයින්. හරිද? අනික් අතට දැන් ඔය පුද්ගලයා කාලයක් තිස්සේ ඔය වැඩේ කරන් ඇවිල්ලා 2000 2005 2010 15 වගේ වෙද්දි ළමයි මිනිස්සුන්ට හම්බ වෙනවා ඉන්ටර්නෙට් ඇක්සස්. මිනිස්සුන්ට හම්බ වෙනවා තමන්ගේ අතට දැනුම ලෝක දැනුම තමන් ගාවට ගන්න පුළුවන් විවිධාකාර ක්‍රම. ඔයා TikTok එකේ උඩට ගියත් ඔයාලට සමහර ෆැක්ට්ස් කියනවා සමහර වීඩියෝස් වලින් මේමයි මේ තියෙන නිව්ටන්ගේ ඇපල් ගහ මේ තියෙන නිව්ටන්ගේ පූසගේ හතරවෙනි පරම්පරාව කියලා කියනවා. දැන් ඒ වගේ දේවල් බලලා එන ළමයින්ට අර ගුරුවරයා නැවත වතාවක් තමන්ගේ දැනුම් සම්භාරය තමන් ජීවිත කාලේ එකතු කරගත්ත ගෙනහැර පාන්න ගියාම මොකද වෙන්නේ? එතකොට ළමයි ගැටෙනවා. අප්පෝ ඔයා මොකද්ද ඔය ඇපල් ගහයට ෆොටෝ එක ඕක මහ ලොකු දෙයක්. මං ගියේ TikTok එකේ දැක්කා නිව්ටන්ගේ පූසගේ මුණුබුරා අපි හිතුවා. ඔයා ඒක දැකලා තියෙනවද? නෑනේ කියලා චිට් එකක් යවනවා. සර්ට තරහ යනවා. අපි පළයන්න කියලා බයිනවා. මං කියන එක තේරෙන කට්ටිය සන්. තේරෙනවා මොකද්ද රකින්න කියලා තියන්නේ සර්. තමන් ජීවිත කාලේ එකතු කරගත්ත අත්දැකීම් සම්භාරය දැනුම සම්භාර රැකලා ඒක ආභරණයක් විදිහට පාවිච්චි කරලා ඉවරලා අලුත් පරම්පරාවට ඒක ට්‍රාන්ස්මිට් කරන හොඳ චේතනාවෙන් යහපත් චේතනාවෙන් පන්තිය කරපු පුද්ගලයා පසු කාලීනව සමාජයෙන් අපි කියන්නේ රිජෙක්ට් වෙනවා කියන්නේ හොඳ නෑ. ඒ වර්තමාන සමාජයේ පුද්ගලයා මොනව කරන්න හදනවද? පුද්ගලයා රිජෙක්ට් කරන්න හදනවා. ඇයි දැන් දැනුම එහෙම නැත්නම් අත්දැකීම් කියන ඒවා මිනිස්සෙක්ට තිබ්බ කියලා අනිත් මිනිස්සු දැනුම අත්දැකීම් වලින් පිරිපුන් මිනිස්සෙක් ගත්තාම ඒක ඒ මනුස්සයාගේ ආභරණයක්සේ සලකන ප්‍රමාණය අඩුයි වර්තමාන සමාජයේ. මේක දැනුම මත පදනම්ව අත්දැකීම් මත පදනම්ව මිනිස්සෙක් සමාජයේ පොරක් වෙන කාලයක් නෙමෙයි. හරිද? දැන් වර්තමානයේ දැන් මිනිස්සු පොරක් වෙන්නේ මොකක් මත පදනම්වද? ඔයා කියන්නකෝ බලන්න මට. දැන් වර්තමාන සමාජය තුළ ඔයාලට පොරක් වෙන්න ඕන නම් මොකද්ද තියෙන්න ඕන? ඔයාලට තියෙන්න ඕන දක්ෂතාවය. ස්කිල් තියෙන්න ඕන. ඔයාලට දැනුම පුළුවන් YouTube එකෙන් ගන්න, දැනුම පුළුවන් Google එකෙන් ගන්න. ඔයාලට දැනුම පුළුවන් දැන් ඉස්සර මිනිස්සුන්ට පොත්පත් කියවන එක විතරනේ තිබ්බේ. ලයිබ්‍රරියට ගියා පොතක් කියවන. පොත කියවන්න පැය ගාණක් යනවා, දවස් ගාණක් යනවා මිනිස්සු පොත් කියවන්නේ නැහැ. ඒ හින්දා මිනිස්සු පොත් කියවන්නේ නැති කට්ටිය අතර පොත් කියවන මිනිස්සුන්ට පට්ට දැනුමක් තියෙනවා. ස්කෝලර්ස්ලා. අපි ඒගොල්ලොන්ට වඳිනවා. ඔයාට ඩයල් එකක් තමයි ඒකේට. කොහොමද ඩයල් එකක් උනේ කියලා අපි හිතන්නේ නෑනේ. පොත් කියවලා තමයි ඩයල් එකක් උනේ. දැනුම රැක්කට අත්දැකීම් රැක්කට වයස ගියාට මිනිස්සෙක් වර්තමාන සමාජය තුළ පොරක් වෙන්නේ නැහැ. හරිද? මිනිස්සෙක් වර්තමාන සමාජය තුළ පොරක් වෙන්නේ නැහැ. කාලය ගත වුණාට වර්තමාන සමාජය තුළ මිනිස්සෙක්ට පොරක් වෙන්න බෑ. හරිද? හේතුව මිනිස්සුන්ට දැනුම ඇක්සසිබල්. ඔයා බලන්නකෝ
මොකක් රසායනික සංයෝගයකට තව මොකක් හරි එකක් දාපුවම මොකද වෙන්නේ කියලා Google එකේ සර්ච් කළා. මොකද වෙන්නේ කියලා තියෙනවා. ඉස්සර ඒක අරකට දාපුවම මොකද වෙන්නේ කියලා බලන්න ඕන නම් ඒක දාලා බලන්න ඕන. තේරෙනවද? එතකොට ඒ රසායනික ද්‍රව්‍ය තමන් ගාව තියෙනවනේ තියෙන උන්ට ඒක ඇක්සෙසිබල් උන්ට විතරයි දැනුම තියෙන අනිත් උන්ට තේරෙන්නේ නැහැ. රසායන විද්‍යාව කියන්නේ පට්ට නිකන් මැජික් එකක් වගේ එකක් වෙනවා ඉස්සර. එතකොට ගුරුවරයෙක් රසායන විද්‍යාව සම්බන්ධයෙන් ගැඹුරට හදාar ලෙවල් ඇවිල්ලා උගන්වනකොට පොරක්. මොකද වෙන්නේ දැන්? දැන් ගුරුවරයෙක් YouTube වීඩියෝ ටිකක් ඩවුන්ලෝඩ් කරන් එනවා මෙන්න පුතා අරක මෙන්න මේක මෙන්න දැම්මා. දැම්මා පෙන්නුවා අර වැඩේමයි. සමහරවිට ගුරුවරයා දැකලත් නැහැ රසායනික ප්‍රතික්‍රියාව. ළමයා දැකලත් නැහැ. හැබැයි දෙන්නම දන්නවා. ඒ නිසා හොඳට තීරණ ගන්න. දැනුමට නෙමෙයි ફોකස් කරන්න ඕන. අත්දැකීම් එකතු කරගන්න නෙමෙයි ફોකස් කරන්න. දැනුම අත්දැකීම් වල ඕන වෙලාවක ගන්න පුළුවන් ගන්න. You have to take that. නෑ කියන්නේ නෑ මම. හරිද? ඒ දැනුම අත්දැකීම් නිවැරදි ආකාරයෙන් භාවිතා කරලා ඉවරලා ඒක ඇප්ලයි කරලා ඉවරලා ඒක තමන් මේ අපි කියන්නේ කමර්ෂල් ස්කිල් එකක් බවට පත් කරන්න අදාළව වටපිටාව හදාගන්න එක තමයි වැඩේ තියෙන්නේ. ඒක හැමෝටම කරන්න බෑ. තේරෙනවද? ඔයා අදාළ දෙයට ફોකස් කරන්න අත්පොයි. හරි. ඔයා ඉන්නේ දැන් දැනුම රැස් කරන්න ඕනේ, අත්දැකීම් රැස් කරන්න ඕනේ, වයස යන්න ඕනේ සමාජයක නෙමෙයි. තේරුම් ගන්න. ඔයාට අර දැක්කදර පොඩි එකේ බණ කියන දැක්කද? හුම්බට අයින් දෙනවා උගේ. දැක්කද ඒක? දැක්ක කට්ටියසන් බලන්න. yes. අර ෆෝන් එකට ඇලෙනවා කියලා කියන්නේ. හෙනයක් වෙලා තියෙන්නේ. අයින් ගහන්න දෙතර උඩ දාලා ඉවරලා. හරිද? right? ඒ උනාට හිතන්නකොනේ. ඒ කියන්නේ ඒ જાතියේ පොඩි උන් ඉඳලා තියෙනද කියන්නකො මීට අවුරුදු 10කට කලින්. නෑනේ. ඒ જાතියේ පොඩි උන් ඉඳලා නෑ. හරිද? මොකද්ද හේතුව කියන්නේ මොකද්ද වෙනස කියන්නකො දැන් ඉන්න පොඩි උන්ට සමහරවිට පොඩි එකා කියන එක අපි අහන් ඉද්දි අපිට හිතන මූමඩ පණ්ඩෙද්ද හොම්බට අයින් දෙනවා මොකද කියලා වෙලා හරිද right ඒ හිතන්නේ ඇයි ඒ පුද්ගලයා දැනුම රැස් කරගෙන තියෙන්නේ කොහොමද සමහරවිට අර කියන මෙතඩ්ස් වලින් ඌ සමහරවිට රෙෆරන්ස් එකක් කරලා තියෙනවා හිතන්නකො ආච්චි අම්ම කෙනෙක් ඉන්න ඕන එකට සාදු සාදු කියන බණ අහන්න කිල්ලවල ඒ ආච්චි අම්මා ජීවිත කාලේ බණ අහලා තියෙන ප්‍රමාණයට වඩා බණ අහලා ඉවරලා ඒක විශ්ලේෂණය කරලා ඒක නැවත වතාවක් තව පුද්ගලයට කියන්න ස්කිල් එකක් වැඩි දියුණු කරගෙන අර පොඩි එකා බණ කියන ආච්චි අම්මලා අහන් ඉන්නවා මරු නේද මරු අපි මේ පොඩි එකාගේ අර ගුටි කන මූණක් තියෙන පැත්ත ඒක පැත්තකින් තියලා වෙලා කතා කරමුකෝ මරු නේද මං කියන්නේ තේරෙනවා අතෝසන් කෝ තේරෙන කට්ටිය ඔන්න ඔක තමයි කියන්නේ මං ඒක දැක්කා මේක විශ්ලේෂණය කරේ අන්න ඒ විදියට මරු එකක් ඒක